ඕයි වැල්ලට රෙන්ඩගින් රැල්ල පුකේවද්දන් ඉන්දියාට ගොම්පිදෙන කාලපන්නෙක් වෙන්නෙ වරත් නායක අලුතෙන් දෙයක් කරපන් එහෙනම් කොල්ලනේ ඔන්න අවශ්‍යාශා බලපම්මගේ රැස් ලූකරම් දැන් ඇස් රුත්නායක එහෙමන් දුවපන් හෝදම් පුක රැල්ලෙන් දැන් එනිමේ ගයිස් වැඩිගතන තොපියම වීඩියකට අපේ අල්ලපිදෙර සකුණ හිමන්ත මල්ලිගේ හොල්ල වල්ලනේ වීඩියෝ ගෙනලා තියෙනවා ඔයාගේ සීයත් එක්ක අපි ගිහිලා ඒ වීඩියෝ එක රස විඳමු එහෙනම් ගයිස් යමු ඕහෝ අපේ සකුණ හිමන්ත මල්ලිට ප්‍රේක්ෂක ජනතාව අදහස් පළ කරලා තියෙනවා අපි ඔය පොඩ්ඩක් බලමු ඔව් අපේ දිනේෂ් අදහස් පළ කරලා තියෙනවා අපිට දිවස් කියන්නේ කොල්ලෝ ඔබ බැන්දරාම නෑ ළමයි හිතන්න එපා කියලා. මේකේ කොල්ලා වැරද්දක් නෑ මේ සොකුණ හිමේ වාමගේ තමයි වැරද්ද. සොකුණ හිමේ සීයා ආරක්ෂකකු පැනදුවා නම් මේ වගේ අනවශ්‍ය කමෙන්ට් එකක් දාන්න වෙන්නේ නෑ දිනේෂ් මහතාට. මෙන්න තවත් වටිනා අදහසක් තියෙනවා. අන්න බොල සීයාගේ ඇටේ වදිනවා කහුල් දෙකේ පන්සලේ ගන්ටාරේ වගේ. ඒක පැත්තකින් තියමු. තායිගේ කියනවා සීයට සස්ටජන් එකක් අරන් දීලා උඹත් ඇන්කර් පීඩියා ප්‍රෝ එක බීපල්ලු ඇසිරිය යකෝ ජනාධිපති උපදේශක මණ්ඩලේ ඉන්න ඕනේ උන්නේ මේවා නිකන් කාහන්නේ වෙන්නේ බලපන් ගමෙන් ඒ අස්සේ සජිත් කියලා දෙනවා නටලා හරි ගමන්නයි ගේමක් ගාවන් කොල්ලෝ කියලා පුතියා සජිත් ප්‍රේමදාස වගේ කොහමද බන්න කියලා හිත හොඳ එක සජිත් ලා මොනවද හිතාදෙනේ උඹට අපි මු ඊළඟ වීඩියෝ එක අන්නන්නරු වෙදිලේ වරතරනවා දැක්කද පොඩි බේසිකයන්ගේ අපංකම් මුන් තෙති මොකුත් කියන්නත් බෑ අපි කියලා තියෙනවා බලමු මුන්ගේ මණ්ඩගේ ජුවිලක් කර නැති වුණාට මුන් ගැන ප්‍රවේගකාරී හේඳ කතා පරිස්සම් කරන් මේව බලන්න ඕන යන එන ගමන් පීයකින් තැන්නොත් කාට කියන්නද මල්ලේ ඔන්න අපේ ජනක් කියනවා මේ පොඩි ඇටයිම චීන කොල්ලු කාරයන්ට දීලා අපේ ණය ටික ගෙවා ගන්න බැරිද පුළුවන් නම් ලොකු දෙයක් ජනාධිපතිතුමනි මෙන්න පොඩ්ඩක් ඔන්න ජනාධිපතිතුමනි ජනක අපිට හොඳ අදහසක් දීලා තියෙන ඔබගේ අවධානය යොමු කරන්න ගේ මුල් ළමාවේ සංවර්ධනය කරන්න රටේ සම්පත් යොදවනවට වැඩිය මුං විකුණලා රටේ ණය ටික ගෙවන එක තමයි අපිට ගන්න තියෙන හොතම පිළියම මුං ඇවිල්ලා පිළිල මුං ළමයි නෙමේ මුං සමාජ විකෘති කරන්න අපු පිළිල මුං විකුණලා ණය ගෙවන එක තමයි දැනට කරන් තියෙන හොතම විසඳුම හරි කමෙන්ට් එක කියවනම් අපි යමු ඊළඟ වීඩියෝ එකට කොටස ඒ වැටවුඩ කොටස තමයි ගියේ මේ සැරේ. පුතුේ දුක විතරයි මහත්තයෝ. ගියේ පොට් එකට ඔක්කොම ඡන්ද දුන්නේ හින්දා තමයි 60 ලක්ෂ ගානකින් දිනුනේ. නැත්තම් දිනන්න බෑනේ යාර. ඒකට මම අහන්න කැමති අපේ ඔබතුමාලගේ රජයක් ආපුවාම බෙතුමගේ අපච්චි 350ට පොර දීලා තමයි ගෝවියට කෙවෙන්න පටන් ගත්තේ. 350ට දීලා 5000ට තිබ්බනේ මේ පිට කඩේ ගන්න. කළු කඩේ ඕන තැනක ගන්න තිබ්බා. අද 18500යි පොර මිටියා. සල්ලි බැන්දා 10200ක් බැඳලා මාස 3ක් ගියා දැන් ගෝයන් කිරි වදිනවා. ගොනාවගේ ඔළුව වෙනකොට නෑ මොලේට තේරුන්නේ නෑ මොකේද ඔළුව වෙනුවේ කියලා. ඒකට මම අහන්න කැමති මේ වැටුඩ ඉන්න කට්ටියගෙන් ඔබතුමා දිනවන්නත් අපි කැමති. ඔබතුමාලාගේ රජයක් ආවම මේ පොහොර මේ තත්ත්වයට දෙනවාද කියන එක දැනගන්න කැමති අඩු මිලේ. පුළුවන් වෙයිද බෑද? මෙහෙමයි මම දැන් අපි යෝග මෙහෙමයි වාමි. මෙයා ජනාධිපතිලා 350ට පොහොර දෙනකොට ඔයා ඉන්නේ අඩි 6ක් යට. පොළොව යට. ඒතර කොහොමද මෙයා දෙන පොහොර ටික ගන්න කියලා පොඩ්ඩක් කල්පනා කරේ නැද්ද? පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. මොකද මෙයාගේ මල්ලි යවපු රොකට් එක දාම කොහෙටද යවුවේ කියලා ඔයා ගන්න බැරුව ඉන්නේ. ඒක ප්‍රහෙලිකාවක්. දැන් මෙයා කියන ඩ්‍රෝන වලින් පොහොර ගන්නවලු. වෙඩින් එකේ ලයිට් බිල ගෙවා ගන්න බැරි මිනිස්සයා. උඹලා ඩ්‍රෝන වේ පොහොර ගන්න. අනේ මාමේ කියන තැනකට වදින්න. කුකුල් පොහොර ටික ගාන ගොවිතැනක් කරන් ඩාම් මාමේ. හාතල් දෙන්න එපා.